නෙළුවල් ලස්සන්තය. ගුමන් රැඳිලා මේ හිතම පාවේ පවනින් වෙලිලා නුඹ වෙතම යාවේ තැනේ ප්‍රේමාදරේ. ආයෙත් අපි ඇවිල්ලා තියෙන්නේ දැන් කන්දෑල ළඟට. සවනතට වැහේ සීනෙන් දෙසැලකින් නුඹ සොයන්නේ වී මගේ ප්‍රේමාවියේ. මේ කැරට් නම් ඇත්තටම රහයි. හෙලෝ මේ තමයි අපේ නුවරඑළියේ දෙවනි දවස. ඉතින් ඔය තියෙන අපේ බැල්කනියකට පේන view එක. මේ තියෙන මේගොල්ලෝගේ රෙස්ටුරන්ට් ඒරියා එක. අපි යන් roof top එකට. මීදුම ටික ටික තියෙනවා. මේ පැත්තට නම් මීදුම නැත්තටම නැති වෙලා ඇත්තටම අපි මීදුමත් එක්ක බලන්න තමයි උදේම ආවේ. හැබැයි දැන් වෙලාව 7ට විතර ඇතිනේ. 7යි. 4 නෑ තාම. 4 නැහැ. ඒත් මේ මීදුම ඉතින් අඩු වෙලා. සතිඤ්ඤ දාන සද්දය එනවා අද දීපවාලි. ඔව් අද දීපවාලි මෙහෙට. ඉතින් නුවරඑළිය කියන්නේ ටැමිල් අයගෙන් පිරිච්ච නගරයක් නේ. අපිට මේ හොටෙල් එක හම්බුනේ. ඒ කියන්නේ ලෝන් වීකෙන්ඩ් එකක් තිබුණේ. දීපවාලිත් එක්ක. ඒ හින්දා එක තැනක්වත් ඒ කියන්නේ අපි සතියකටත් කලින් ඉඳන් try කරා එක තැනක්වත් හම්බුන්නේ නැහැ. සේරම booking. ඊට පස්සේ මේකත් මේ හොයලා හොයාගත්තේ. හැබැයි ඉතින් මාර්ම ලස්සන view එක ගැන නම් කියන්න වචන නැහැ. room එකත් හොඳයි. මෙහෙන් ගොනම් ඔයාලට කෑමත් ගන්න පුළුවන්. එයාලව contact කරගත්තාම කෑම price උත් එවනවා. අපි නම් ගත්තේ නැහැ. මොකද ඊයේ අපි එන්න රෑ වුණා. එළියෙන් කාලා තමයි ආවේ. හොටෙල් තැනට යන හින්දා අපි උදේ කෑම එක ගන්නෙත් නැහැ. ඔය යන මගක ගන්නවා කියලා හිතුවා. මොකද අපිට ID එකක් තියෙන රොටි කන්න. නුවරඑළිය කියන්නේ රොටි කෑව හැකි ඕන තරම්. අපි එකපාරක් නුවරඑළිය ඇවිල්ලා දවස පිටි රොටි වලින්. ඒ තරම් රොටි පිස්සුවක් තියෙන නුවරඑළිය ආවම අනේ බලන්න මේ view එක. නියමයි. එහෙනම් අපි හොටෙල් එකෙන් දැන් චෙක් අවුට් වෙලා හොටෙල් තැනට යන්න හදන්නේ. මේ දවස්වල නෙළුත් තියෙනවනේ. ඒවත් බලන්නත් එක තමයි යන්නේ. එහෙනම් අපි හොටෙල් තැනදී හම්බ. ගයිස් අපි ඇවිල්ලා තියෙන්නේ දැන් කන්දෑල ළඟට. මේ බලන්න මීදුම පිරිලා හිටරනවා. අපි මේ ෆොටෝ ගැහුවනේ මේකේ. ඔන්න ඉතින් දැන් අබේවැල ස්ටේෂන් එක පහුවෙන ගමන් තමයි ඉන්නේ. මේ හොටෙල් තැනට යන පාරේ ලස්සන ලොකේෂන් හම්බ වෙනවා අපිට. ඉතින් අන්න එතනදී අපේ ළමා මානසිකත්වය එළියට එනවා. ලස්සන ප්ලේස් හම්බ වෙනවා මගදී. අමාරු හරිද? හොටෙල් ප්ලේස් යනකොට පට්ටිපොළ තියෙන ප්ලේස් එක අපි හැමෝම බලන්න අමතක නොකරන තැන. අපි දැන් ඉන්නේ පට්ටිපොළ. ඉස්සරහට ගිහලා
ගයිස් අපි අර වෙනදා දැකපු ලස්සන ලොකේෂන් එක ඒ කියන්නේ මේකත් ලස්සනයි. හැබැයි අර පාසි වලින් පිරුණ ඒ මූවමන්ට් එක මේ වෙලාවේ නැහැ. වතුර ටිකක් වැඩි ඒ නිසා වෙන්නේ නැති. මෙතන මේ එළවලු විකුණනවා කට්ටියක්. ඉතින් යාලා කැලේ දුන්නා අපිට. මේ කැරට් නම් ඇත්තටම රහයි. ෆ්‍රෙෂ් රහයි. සීරියස්ලි. ඔන්න ඉතින් අපි පට්ටිපොලි ප්ලේස් එකක් බලලා දැන් ආපහු යන ගමන් ඉන්නේ හෝටන් පැත්තට. ගයිස් අපි හෝටන් තැන්නට දැන් ළඟයි. දැන් මේ මීදුම පිරීලා. හොල් මම පෙන්නනවා. අපි ආවා හෝටන් තැන්නට. බලපත්‍ර මුදල් තුල්වීම තහනම්. ඔන්න බලන්න මග දිගටම නෙළුම් මල් පිරීලා මාරම ලස්සනට තිබුණා. මේ ගස් පුදුම ලස්සනක්. ඔන්න අපි හෝටන් ප්ලේස් වලට ආවා. ඉතින් මෙතනින් ටිකට් ගන්න ඕනේ. එන්නේ ටිකට් අරගෙන ඔය මම එන ගමන් එන්නේ. ටිකට් ගත්තා. ටිකට් එක කීයද? ටිකට් එකට අපිට උනේ 1540ක්. ඒ කියන්නේ කාර් එකක් හින්දා වාහන වලට ඒක වෙනස් වෙනවා. මේ ඉන්න ගානට නෙවෙයි මම හිතන්නේ මගෙන් ඇහුවේ 5යි කියලා දාලා තියෙනවා. 5යි වාහනේ මොනවද කියලා. 5 දෙනාට 750යි වාහනයටත් එක්ක 1540යි කිලෝමීටර් 5ක් ඉස්සරහට යන්න පුළුවන් කිව්වා වාහනේ. ඊළඟ අපි යමු. ෆින්ගර්ප්‍රින්ට් බෑන මේ වේසන්. Don't smoke කියලා ගහලා තිනවා හැමතැනම. Don't smoke Elisa, okay? Don't smoking. තනකොළ පෑගීමෙන් වලකින්න. තනකොළ පෑගීමෙන් වලකින්න මේ දේවල් කරන්න අපේ රට ආරක්ෂා කරගන්න ඕනේ. make noise. මෙන්න නෙරු guys. නෙලු. මේ තියනවා නෙලු. අපේ ගමේ ඉන්නවා නිලු. no. අනේ වා කියන්න ඒක. කියන්න අනේ. කොච්චර කියෙව්වත් කැමරාව අල්ලපු ගමන් එයා හැසිරෙන විදිය. හරි ලැජ්ජයි. අපි හිතුවා අද ට්‍රැෆික් එකක් නැහැ කියලා. මෙන්න ට්‍රැෆික්. මේ අපිට දැන් මේ පහුණා තොටුපොළ කන්ද හයික් එක. හැබැයි අපි නම් එහෙනම් අද ඒකට යන්නේ නැහැ. මොකද අපි දවසම යනවා. ඒකට ගියොත් එහෙම අපි ටයිම් එක ඉතුරු කරගන්න ඕනි හින්දා අපි අද ආපහු යන්නත් ඕනි හින්දා අපි ඒකට යන්නේ නැහැ. අපි මෙහි ගොඩක් ඇවිදලා ආපහු යනවා. ඔන්න ඉතින් වෙනමම රටකට ඇතුල් වුණා වගේ. ඉතින් ලංකාවේ අපි ගොඩාක් ලකි. මොකද පොඩි පැය ගානකින් මේ වගේ ලස්සන ප්ලේස් එකකට මේ වගේ ක්ලයිමේට් එකකට මේ වගේ වයිබ් එකකට යන්න පුළුවන් අපිට. යන පාරේ හැමතැනම ගහලා තියෙනවා මෙන්න මේ බෝඩ් එක. ඔයාට කොටිය හම්බුනොත් මොකද කරන්න ඕනි කියලා. අනිවාර්යෙන් කියවගෙන යන්න. අපි රොටි ගත්තා යන මග නතර කරලා කනවා කියලා. ඉතින් අපිට ලස්සන ප්ලේස් එකක් හම්බුණා. අපි උදේ කෑම එක්ක කනවා. හෝටල් ප්ලේස් වල ඇතුලේ ඉන්නේ. මෙහෙම කන්න දෙනවත් දන්නේ නැහැ. හැබැයි අපි කනවා. හැබැයි අපි මොකුත් දාන්න නැතුව මේ හරිය මම දැක්ක අර බිත්තර කටුත් තියෙනවා. හරිද කාලා දාලා ගිහිල්ලා. අපි මොකුත් දාන්න නැතුව ඔක්කොම අරගෙන යනවා අපව. නේද මොනවද? චේතනා දනනා වේදනා පන්දවා සිත් පරිණත්මා
හරියට හම්බෙනවා මෙහෙදී. ඔන්න ඉතින් අපි වෙහිකල් පාර්කින් එකට ඇවිල්ලා තියෙන්නේ. මේ පාර දිගටම ගියාම ඔයාලට යන්න පුළුවන් ඔහියට හපුතලයට බණ්ඩාරවලට. මේ ටිකට යන්න පුළුවන්. අපි මෙතන ඉන්නවා තියෙනවා. මෙතනින් තමයි හෝටන් ප්ලේස් වලට ඇතුළු වෙන්න තියෙන්නේ. ඔන්න ඉතින් අපි හෝටන් ප්ලේස් වලට ඇතුළු වෙලා ඉන්නේ. මෙතන තියෙනවා පොඩි කෞතුකාගාරයක් හදලා. අපි එහෙනම් ඒක බලලා ඉමු. මේ පේන්නේ අපිට හෝටන් ප්ලේස් වල මැප් එක. ඉතින් මෙතන දාලා තියෙනවා බලන්න පුළුවන් දේවල් ටික. ඔන්න ඉන්නවා කොටියා. ඊට පස්සේ තියෙනවා ගෝනොන්ගේ කොටස්, ඇත්තුන්ගේ කොටස්. ඔන්න ඉන්නවා බකමූනෙක්. ඊට පස්සේ සමනල්ලෝ ඉන්නවා. මේ විදිහට සමනල්ලු ගොඩක් ඉන්නවා. ඊට පස්සේ වඩු කුරුළු, ඒ කූඩ, ඒ වගේම එක එක සත්තු වර්ග මෙහෙම දාලා තියෙනවා. ඔන්න ඉන්නවා මේ ගෝන පැටියෙක්. ඊට පස්සේ තියෙනවා මේ හෝටන් තැන්නේ තියෙන පස් තට්ටු ටික. මෙන්න මේ පස්ම අපිට හම්බෙනවා ඉස්සරහට යනකොට හැම තැනම. ඔන්න අපි කෞතුකාගාරයක් බලලා අපේ ගමන යන්න පටන් ගත්තා. මම ටිකක් කීතරාවා ඒ හින්දා ජැකට් එක දාගත්තා. මේ පැත්තට ගියොත් ඔයාලට කිරිබාල් පොත්තට යන්න පුළුවන්. කිලෝමීටර් 7ක් තියෙනවා. ඔයාලා මගේ වීඩියෝ බලන අය නම් දන්නවා අපි කොහේ හරි හයික් එකක් කරනවා නම් කොහේ හරි යනවා නම් අනිවාර්යෙන් ඔය චොකලට් ඔය මේව මොන හරි ගෙනියනවා. දැන් අපි මෙහෙ එනකොටත් ගෙනාවා. මෙතනින් චෙක් කරනවා ඇතුළට ගේන්නේ මොනවද දෙන්නේ නැහැ. ඒ කියන්නේ පොඩි ඉටි කවරයක්වත් ගේන්න දෙන්නේ නැහැ. ඒ දැන් චොකලට් නම් චොකලට් කොලේම ගලවලා ඒගොල්ලොන්ගේ තියෙනවා බ්‍රවුන් පේපර් කොල මේ අන්න ඒවට දානවා. අපි හැක්ස් ටොපි ගෙනාවා. හැක්ස් ටොපි වලත් කොලේ ගලවලා අතට දුන්නා. ඔයාලා එනකොට මේ සිලි කවර ඒ කියන්නේ ඔය ඉටි බෑග් කියන මොකුත්ම ගේන්න එපා. මේ වගේ බ්‍රවුන් පේපර් කවර් වලට තමයි දාලා දෙන්නේ. ඔව් මේ චොක්ලට්, ටෝපි, බිස්කට් ඊළඟට නේ චොක්ලට්. මම නම් හිතන්නේ මෙයාලා මේ කරන වැඩේ ගොඩාක් හොඳයි. මොකද කොච්චර බෝඩ් ගැහුවත් කුරු දාන්න එපා එහෙම කියලා අපේ අය මේ වැඩ නොකර ඉන්නේ නැහැ. අනිවාර්යෙන් කරනවා. ඉතින් එන්නේ නිසා තමයි මෙයාලා මේ වගේ පියවරක් අරන් තියෙන්නේ. ඒක ගොඩාක් හොඳයි. මොකද දැන් අපි උනත් ඊළඟ පාර දන්නවනේ මෙහෙම ගේන්න බැහැ කියලා. ඉතින් අපිත් අර ඒකට සොලියුෂන් හදාගෙන තමයි ඊළඟ පාර එනකොට එන්නේ. ඉතින් නැත්තම් මේ වගේ මේ ලස්සන තැන් විනාශ වෙනවා. ඉතින් ඔයාලත් යනකොට මේ රූල්ස් හරියටම අනුගමනය කරගෙන යන්න. කෑම් සයිට්. මේ පැත්තෙන් තමයි කැම්ප් සයිට් තියෙන්නේ. ඉතින් ඔයාලා කැම්පින් යන අයිඩියා එකක් තියෙනවා නම් කලින් අවසර ගන්න ඕනේ. ටිකක් වගේ. මෙහෙන් ගිය දෙකසල් තමයි කොහොම තියෙන්නේ. කොහමද යන්නේ අපි? මෙහෙ ගියා. කිලෝ ගාන්ති බලලා ලෝකාන්තයට ගිය හැකි. තුනයිනේ ලෝකාන්තයෙන් ආපහු එමු නේද? එහෙනම් අපි පුංචි ලෝකාන්තයට 2යි, ලෝකාන්තයට 3යි, බේකර් සැලට 5යි. අපි බේකර් සැලට නම් යවෙන එකක් නැහැ. පුංචි ලෝකාන්තයටයි ගිහිල්ලා එනවා. කිලෝමීටර් 3ක් යන්න ඕනේ. මම හිතන්නේ බයිසිකල් රයිඩ් එකක් හරි තිබ්බනම් හොඳයි කියලා. නේද? ඔයාලා මොකද හිතන්නේ? බේකර් සැල්ල බලන්නේ නැහැ කියලා හිතන් ගියාට අන්තිමට බේකර් සැල්ලත් බලලා තමයි එන්නේ. ඔය පේන්නේ අනිත් යන්න තියෙන පාර.
ඉතින් ඔන්න යන මගේ දිගටම අපිට හම්බ වෙනවා නෙළු මල්. ඉතින් මේ මල් ආයේ පිපෙන්නේ අවුරුදු 12කට සැරයක් කියලා තමයි කියන්නේ. එහෙනම් ආයේ 2037 දී පිපෙන මේ නෙළු මල් කොයි විදිහටද තියෙන්නේ කියලා අපි දැන් බලමු. නෙළු මල් වසන්තය. කිසිම සත්‍යයක් නෑ හැල හොල්මනක් නෑ. එක පාට පුදුම තරම් මීදුමක් ආවා. එනර්ජි මොන හරි කාලෙමුද? chocolate චොකලට්? මේ නෙළු මල් යන පාර දිගේ පුංචි ලෝකාන්තයට දැන් අපි යන ගමන් ඉන්නේ යන පාර දිගේ හැම තැනම තියෙනවා. ඉතින් අපි කන දේවල් අපිට ඉස්සරහට හම්බෙන අයට දෙන්න තමතක් කළේ නෑ. එතනින් එහාට තැන්න නම් නෙවෙයි ටිකක් ගල් තියෙනවා ගල් ඒවා මේවා මැදින් තමයි මෙතනින් එහාට යන්න තියෙන්නේ. දැන් අපි කිලෝමීටරයක්වත් ඇවිල්ලා දැන් කිලෝමීටර ළඟ ඇති නේද? දැන් ළඟ කිලෝමීටර තව කිලෝමීටරයක් විතර තියෙන්නේ. මේ ඉන්න බෑ. අපි එකපාරක් ආවම ඇති නේද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි පුංචි ලෝකාන්තය දැක්කේ. ක්ලියර් වුණේ නැහැ හොඳටම. ටිකක් වෙලා බලාගෙනත් හිටියා. ඒත් හරියන්නේ නැති නිසා අපි ආපහු ගියා. බලන්නකො මගේ ඔය කොන්දේ හැටි කට හිටින්නේ නැහැ ගැඩවිලා වැටෙනවා ගැහුවට. අපි දැන් පුංචි ලෝකාන්තයෙන් ලෝකාන්තයට යන ගමන් ඉන්නේ. එතන නම් පෙන්නේ පුංචි ලෝකාන්තේ නම් කිලෝමීටර 1.2ක් වගේ නේ. 1.7යි 1.7යි කියලා. දැන් ළඟම ඇති. බලන්න මේ මීදුම. පාට මීදුම ආවේ. මේ කට්ටිය කිව්වා එහා පැත්තේ වහිනවා කියලා. ඒ හින්දා අපි ඉක්මනට ආවා. මේ අපි කිව්වට අර මේ පැත්තෙන් මේ ළඟයි එහෙම කියලා මේක තියෙන වටේම යන්න. මේ ආයෙත් ඉතින් හපුවා කිලෝමීටර 3කට වඩා හොඳයි මෙහෙන් යන්නේ. ඔව්. wow යන්න පුළුවන් මේ පාරවල් මඩ අරගෙන නෑනේ. ඔය ටිකක් තියෙනවා ටිකක් මඩ තියෙන දැන් ටිකක් තියෙනවා. පේන්නේ නැහැ කියන්නේ. හයිද කිසි. ඔන්න ඉතින් පුංචි ලෝකාන්තයේ තරම්වත් මෙතන කිසිම දෙයක් පේන්නේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි තිබුණේ. එනවා. අමාරුද? ටිකක් ඉතින් හැබැයි ලොකුවට අමාරු දැනෙන්නේ නැහැ මොකද මේ මීදුමත් එක්ක ඔව් සීතලත් එක්ක යන හින්දා ලොකුවට අමාරුවක් දැනෙන්නේ නැහැ. බලන්නකො මේ පාරවල් වල ලස්සනනේ. මේවනම් කහනවා කොහෙද? ටික වීඩියෝ වලටවත් අල්ලන්න එපා හොඳේ. ගෑවුනම කහනවා අර බූව වගේ තියෙනවා ඒ වගේ. මේ පස්ස බලන්නකො කහ පාටයි.
ඒ කියන්නේ අර අතර ගහලා තිබ්බේ නේද මේකේ තියෙන පස් තට්ටු ටික? නෑජි. එනර්ජි. දැන් අපි මේ ඉන්නේ බේකර්ස් ඇල්ලේ. ඉතින් මාරම ලස්සනට තිබුණා වතුර වැඩි. මොකද අපි වැස්ස කාලේ ගියේ. ඉතින් ඉක්මනට අපි ආපහු ගියා. මොකද අනිත් අයටත් අවස්ථාවක් දෙන්න ඕනේ හින්දා. මෙතන පොඩි ප්‍රමාණයකටයි ඉන්න පුළුවන්. ඔන්න ගයිස් අපි ගිහින් ඉවර වෙලා ආවා 10:00 විතර තමයි යනකොට අපි ටයිම් එක තිබුණේ. එනකොට දැන් වෙලාව 1යි. අපි ඔයාලා හිතනවා අපි කිලෝමීටර් කොච්චරක් ඇවිදලා ඇද්ද කියලා. අපි මගදී තමයි වොච් එකේ කිලෝමීටර් ගන්න ඔන් කරේ. ඔහොමිනු මම ඔයගොල්ලොන්ට පෙන්නන්නම් අපි කොච්චර දුරක් ඇවිද්දාද කියලා. කිලෝමීටර් 9.60ක්ද නේ? 60ක් නේ? 9 මීටර් 600ක් ඇවිදලා තියෙනවා. හැබැයි අපි ඒක ඔන් කරෙත් භාගයකදී. ඒතකොට අනිවාර්යෙන් කිලෝමීටර් 10ක් 10 භාගයක් කියන කාලක් විතර ගිහිල්ලා අපි අනිවාර්යෙන් කිලෝමීටර් 10ක් අනිවාර්යෙන් ඇවිදලා තියෙනවා. හයි. කන්න නතර කරා. මේ බලන්න එතන තිබ්බේ මොකද්ද කියලා. ලස්සනයි. මොන ලස්සනයි. එහෙනම් guys අද මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපි දැන් ආපහු යන ගමන් ඉන්නේ වටවල. පුදුම මීදුමක් තියෙන මේ ටිකේ. සාමාන්‍යයෙන් එහා වාහනය පේන්නේ නැති තරමට මීදුම තියෙනවා. එහෙනම් ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙනකම් අදට මෙතනින් නතර වෙනවා. එහෙනම් ගින් එන්නම්. බයි බයි. එන්නේ අර වාහන ටිකක් පේන්නේ නැහැ නේද? ලයිට් නිසා පේන්නේ.